හැමෝම ආදරයෙන් පිළිගන්නවා සීමිත YouTube channel එකට. අද ඔයාලට ගෙනල්ලා තියෙනවා ගුවන් තොටුපළ ආශ්‍රිතව දීලා තියෙන රැකියා බැර්තු කිහිපයක්. හරි අපි බලමු මොනවද මේ තියෙන රැකියා කියලා. පළමු රැකියාව විදිහට තියෙන්නේ ගුවන් තොටුපළ ආහාර ඇසුරුම් අංශයේ සේවක සේවිකා බැර්තුවක් දීලා තියෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කේටරින් එකේ තමයි මේ ජොබ් වේකන්සි එක මෙයාලා දාලා තියෙන්නේ. රැකින් අංශය සඳහා යාලා සේවකයන් අවශ්‍යයි කියලා තියෙනවා. මෙතෙන්දී යාලා දැනුම් දීලා තියෙනවා දිවයිනේ ඕනම ප්‍රදේශයකින් අයදුම් කරන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණ මොකුත් නැහැ. අයදුම් කරන පිරිස වඳවා ගන්නවා. වයස විදිහට මෙයාලා දැනුම් දීලා තියෙනවා වයස 18ත් 55ත් අතර. වැඩමුළුවක් විදිහට මෙයාලා දැනුම් දීලා තියෙනවා පැය 12ක වැඩමුළුවක් තියෙනවා කියලා. අධ්‍යාපනය සහ පළපුරුද්ද අවශ්‍ය වෙන්නේ නැහැ කියලා තියෙනවා. වැටුප විදිහට රුපියල් 60,000ක් සහ ආහාර පාන නවාතැන් පහසුකම් නොමිලේ. මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේ තිරේ උත්සන දුරකථන අංකයට කතා කරලා මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒතකොට මේ ආයතනයේම යන තව රැකියා බැර්තු කිහිපයක්ම තියෙනවා. ඒකට වරාය සම්බන්ධව රැකියා බැර්තු තියෙනවා, කර්මාන්ත ශාලා බැර්තු තියෙනවා, හෝටල් අංශයේ රැකියා බැර්තු තියෙනවා, ආරක්ෂක අංශයේ රැකියා බැර්තු තියෙනවා. සෑම රැකියා බැර්තුවකටම මෙයාලා ආහාර පාන නවාතැන් පහසුකම් සියල්ලම නොමිලේ සපයනවා. රුපියල් 60,000කට වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන්. අනිකුත් ජොබ් පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න ඔයාලට ඕන ජොබ් එක මොකක්ද කියලා මේ ගැන විස්තර සහ මීට අදාළව වෘතු සියල්ලම අපිට ඊළඟ වීඩියෝ එකකින් ගෙන එන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. හැමෝටම සුබ දවසක්.